ආයුබෝවන් සුබ උදැසනක්. ඔබ මේක සිටින්නේ කොළඹ පිටත ප්‍රථම සජීව ළමා පොතිකාශය සමගයි. පුවත් ගෙනෙන මම මෙසඳු සමරකෝන්. ප්‍රථමයෙන් පුවත් සිරස්තලය. සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියෙන් ජය ලැබූ සිංහ පුතුන් 2026-27 වර්ෂය සඳහා උසස් පෙළට නවක සිසුන් බදවා ගැනීම. දෛනික විද්‍යා පරීක්ෂණයේ ප්‍රායෝගික වටිනාකම. දැන් පුවත් සවිස්තරාත්මකව. සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය පසුගියදා පැවැත්වුණා. ඒ කෑගල මහජන ක්‍රීඩාංගණයේදී. 2026 සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේදී අප විද්‍යාලයේ වයස අවුරුදු 14න් 15 කණ්ඩායම කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ වයස අවුරුදු 14න් 15 කණ්ඩායම පරදවා විශිෂ්ටයක් ලබා ගත්තා. ශූරතාවය ලබා ගත්තේ කෑගල විද්‍යාලීය කණ්ඩායමයි. දෙදහස් 26-27 වර්ෂ සඳහා උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම පසුගියදා සිදු කෙරුණා. ඒ කෑගල විද්‍යාලීය ජිනදාස පෙරේරා අනුස්මරණ ශාලාවේදී. උසස් පෙළ කලා වාණිජ විද්‍යා හා තාක්ෂණාංශ සඳහා නවක සිසුන් බඳවා ගැනීම පසුගියදා සිදු කෙරුණා. ඊට පස්සේ දරුවාගේ අඛණ්ඩව ප්‍රෝග්‍රස් එක බලන්න. මේ ප්‍රෝග්‍රස් එක බලන්න තියෙන්නේ ටර්ම් ටෙස්ට් එක, යුනිට් ටෙස්ට්. උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ කෑගල විද්‍යාලීය සහෝදරයන් සහ වෙනත් විද්‍යාලවල සහෝදරයන් යන දෙපිරිසම මෙහිදී එකම දිනයක සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමත් ඔවුන් උසස් පෙළ සඳහා බඳවා ගැනීමත් විශේෂත්වයක් වුණා. විද්‍යාලයේ 6-11 අංශයේ විද්‍යාගාරයේ ඉදිරිපිට සෑම දිනකම විද්‍යා පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ සංවිධානය කොට ලබන්නේ අප පාසලේ ප්‍රවීණ විද්‍යා ආචාර්ය පුලස්ති නවරත්න ගුරු පියාණන්. සතියේ දින 5 පුරාම කෑගල විද්‍යාලයේ 6-11 විද්‍යාගාරයේදී පිටේලි මහන් ඉඩකඩෙහි විද්‍යා පරීක්ෂණයක් පැවැත්වෙනවා. අහස් ජලය වැටෙනවා මෙතනට. අහස් ජලය වැටෙනට පස්සේ මේ බලන්නේ වතුර වාෂ්පන එක වළක්වන්න ප්‍රායෝගික පරීක්ෂණ මගින් එළි මහන් භූමියක පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියාවලිය නිසා විද්‍යාව හදාරන සිසුන්ට පමණක් නොව පාසලේ සමස්ත සිසුන්ටම ලැබෙන්නේ සුවිශාල අත්දැකීමක්. දාසියක් කපලා තමයි මේ සකස් කරලා තියෙන්නේ. දැන් මේ සකස් කරලා තියෙන එකට අපි මේකට හරිතප්‍රද නිස්සාරකයකින් බිඳුවක් තියෙනවා. අපිට ඒක තාම කරගන්න බැරි වුණා. හරිතප්‍රද නිස්සාරකයේ වෙනුවට අපි තියනවා මේ වාගේ හිතක් තියෙනවා. මේ බලන්න. අපි කෑගල විද්‍යාලයේ නව සංකල්පයක් හැටියට ඉදිරිපත් කරනවා දිනයේ පරීක්ෂණය. දිනයේ පරීක්ෂණයෙන් සිදු කරන්නේ විද්‍යාගාරයෙන් පිටතට අපි ගෙනහිල්ලා අවශ්‍ය කරන ප්‍රායෝගික පරීක්ෂණයක්. විනාඩි 5ක කාලයක් ඇතුළත පාසලේ දරුවන්ට, ගුරුවරුන්ට, දෙමව්පියන්ට එතනින් යන ඕනෑම කෙනෙකුට මේ සංකල්පය අවබෝධ කරගන්න පුළුවන්. දිනේ පරීක්ෂණය අද වෙනකොට 138ක් පමණ කරලා තියෙනවා. දැනටමත් පාසල්වල ලංකාවේ මේක ක්‍රියාත්මක වන ඉතාමත්ම වැදගත් වැඩසටහනක් විද්‍යාත්මක සංකල්ප අවබෝධ කරගන්න පුළුවන් කැමැත්තෙන් දරුවන්ගේ කැමැත්තෙන්. ඒක නිසා මම බොහොමත්ම සන්තෝෂ වෙනවා ලංකාවේ පිටපළාත්වලත් දැනට මේ සංකල්පය කරගෙන යන්න විදුහල්පතිවරු ඉතාමත්ම කැමැත්තෙන් පවතිනවා. කැමැත්තක් ඒ අයගේ තියෙනවා. කෑගල විද්‍යාලයේ විදුහල්පතිතුමා ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිවරු ගුරුබවතුන් සියල්ලම මට මේ කටයුත්ත සඳහා ඉතාමත්ම ඉහළ දායකත්වයක් ලබා දෙනවා. අදට පුවත් සමාප්තයි. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.